හයි ඔයත් උදෙන් පාඩම් කරන කෙනෙක්ද? එහෙනම් මේක තමයි ඔයාටම හරියන වීඩියෝ එක. ඔයා උදේ පාඩම් කරන කෙනෙක් නම් ඔයා මුලින්ම කරන්න ඕනේ හොඳ නිින්දක් ලබා ගන්න එක. ඒක පැය 7ත් 9ත් අතර වගේ වෙන්න ඕනේ. ඔන්න ඉතින් ඊළඟට ඔයා කරන්න ඕනේ හොඳ වොෂ් එකක් දාගන්න එක. ඒකෙන් ඔයාට පහසුවෙන් පාඩම් කරන්න ලැබෙනවා. ඔන්න ඉතින් වොෂ් එකෙම දාලා වෙලා ඔයාට පුළුවන් ඔයා අදහන ආගම අදහන්න හරිය නැත්නම් මෛත්‍රී භාවනාවක් වගේ භාවනාවක් කරන්න මේ වෙලාවේදී ඔයාට පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට හදාගන්න එක. ඒකෙන් ඔයාලට පාඩම් කරන්න ගොඩක් ආස හිතෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් තේ එකක් එහෙම බොන්න ගමන් ඔයා to do list එක හදන්න ඕනේ. to do list එක හදන්නේ ඔයා අද දවසේ plan කරගෙන ඉන්න වැඩ ටික ලියලා ඔයාට පුළුවන් ඒ වැඩ ටික ඉවරුනහම එතනින් ටික එකක් දාන්න. ඔන්න ඊට පස්සේ තමයි ඔයා පාඩම් කරන්න පටන් ගන්නෙ. ඔයා පාඩම් කරන්න ඕනේ Pomodoro ටෙක්නික් එකෙන්. මේ වගේම තවත් ගොඩක් ටෙක්නික් තියෙනවා. මම ඉස්සරහට ඒවා අරන් එන්නම්. ඒ වගේම Pomodoro ටෙක්නික් එක ගැන මම වෙනම විශේෂ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ හැම වෙලේම පුළුවන් තරම් වතුර බොන්න ඕනේ. ඒකෙන් ඔයාට පුළුවන් පහසුවෙන් පාඩම් කරන්න. ඉතින් මේ පාඩම් කරන වෙලාව ඔයාට නිදිමතක් හැදුනොත් ඔයාට පුළුවන් ගිහලා ඔයාලගේ මූණ හොදන් එන්න. ඉතින් මේ වීඩියෝ එකට වැදගත් වෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරන්න අමතක කරන්න එපා. bye